පුතේ ගොඩක් A level ICT කරන ස්ටුඩන්ට්ට මාක්ස් අඩු වෙන්නේ ඇයි? මාක්ස් අඩු වෙන්නේ ඔයාලා පාඩම් ගන්න නැති හින්දා නෙමෙයි. ඔයාලා කරන මිස්ටේක්ස් තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලා තියරිම පාඩම් කරනවා. තියරි ටික පාඩම් කරපුවාම හරියි කියලා හිතනවා. හැබැයි ඔයා පාස් පේපර් එකකට ප්‍රශ්න වලට උත්තර ලියන්න හුරු වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ප්‍රධාන හේතුවක්. අනිත් කාරණාව තමයි මේ සිංහල මීඩියම් කරන ළමයි. සිංහල ටර්ම්ස් විතරම පාඩම් කරනවා. ඒවට අදාළ ඉංග්‍රීසි වර්ඩ් ටික දැනගන්නේ නැහැ. මොකද පේපර් එකේ ඔයාලා දන්නවද සිංහල ටර්ම් එකත් එක්ක වරහන් ඇතුලේ ඔයාලට හම්බ වෙනවා ඉංග්‍රීසි ටර්ම් එක. මොකද සිංහල ටර්ම් එක සමහරවිට පේපර් එකෙන් පේපර් එකට වෙනස් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඔයා හැබැයි ඉංග්‍රීසි ටර්ම් එක නම් හිටියොත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තවත් අඩුපාඩුවක්. ඊළඟ කාරණාව තමයි ඔයාලා හුඟක් වෙලාවට මේ පාඩම් කරන්න ගන්නේ අන්තිම මොහොතේ. අන්තිම මොහොතේ මේක පාඩම් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පුතේ A level ICT කියන්නේ. මේක දිනපතා ටිකෙන් ටික පාඩම් කරන්න ඕන විෂයක්. ඉතින් ඔන්න ඔය කාරණා තුන නිසා තමයි ඔයාලට ඒ වෙලාවට A level ICT වලට ලකුණු අඩු වෙන්නේ. A level ICT පුතේ අමාරුයි කියලා එකක් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා මේක ස්ටඩි කරන ක්‍රමයේ වැරද්දක්. ඔයාලා මේ ස්ටඩි කරන එක හරි විදියට කෙරුවොත් ඔයාලා අනිවාර්යෙන්ම A පාස් එකකට යන්න පුළුවන්. ඉතින් පුතේ අපි මේ A+ ICT වලින් කරලා තියෙන්නේ ඔයාට මේ විෂය හරිම විදිහට ඔයාට උගන්වන්න. ඉතින් පුතේ ඔයාට පුළුවන් දැන් පළවෙනි ලෙසන් එකකින් ඉඳන් පටන් ගන්න. ඉතින් ඔයාත් කැමති නම් අපේ A+ ICT කෝස් එකත් එක්ක ජොයින් වෙන්න දැම්මම ඔයා A level කරන අවුරුද්ද සඳහන් කරලා මේ තිරේ දිස් වෙන නම්බර එකට WhatsApp මැසේජ් එකක් එවන්න. ඉතින් ඔයා ජොයින් වෙන ලෙසන් එකට අදාළ ටියුට් ටික ඔයාට ගෙදරටම ඩිලිවර් කරනවා. ඔයාට ලෙසන්ස් ටික අපේ සිස්ටම් එක හරහා ඔයාට කැමති වෙලාවක ගෙදර ඉඳගෙන ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මේ සිස්ටම් එක හදලා තියෙන්නේ දිනපතාම ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට.